සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. කෙසෙල් වලින් මේ වගේ ලස්සනට රසට පුඩින් එකක් හදන්න පුළුවන් කියලා හිතුවද? එහෙනම් අද මාත් එක්ක මේක හදන්නේ කොහොමද කියලා බලමු. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා පොල් කිරි මිලිලීටර් 200ක්. උකු පොල් කිරි අරගන්න. ඊළඟට අපි මේ පොල් කිරි ටික විනාඩි 2ක් විතර රත් කරගමු. පොල් කිරි ටික මේ වගේ රත් වෙගෙන එද්දී මම මේකට එකතු කරගන්නවා සීනි මේස හැඳි 4ක්. ඊළඟට ලිපේ ගින්දර අඩුම කරලා ඔයාලා මේ සීනි ටික දිය වෙනකන් ටිකක් වෙලා හැඳිගා ගන්න. හරි, දැන් මේ පොල් කිරි ටික හොඳටම නිවෙනකන් අපි පැත්තකින් තියාගමු. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි 2ක්. පුළුවන් තරම් ඇඹුල් රස අඩු කෙසෙල් අරගන්න. දැන් අපි මේ කෙසෙල් ටිකේ පොත්ත ඉවත් කරගෙන මේ ටික හොඳට පොඩි කරගන්න ඕනේ. කෙසෙල් වල කෑලි ටික නැති වෙනකන් හොඳට පොඩි කරගන්න. ඊළඟට මම මේ ටිකට බිත්තර 2ක් එකතු කරගන්නවා. ඔයාලා බිත්තර ටික එකතු කරගනිද්දී වෙන වෙනම කඩලා එකතු කරන්න. මොකද නරක් වෙච්ච ඒවා තියෙන්න පුළුවන් නිසා. දැන් අපි මේ ටික විනාඩි 3-4ක් හොඳින් කවුලම් කරගමු. ඊළඟට මම මේකට එකතු කරනවා වෙන්ඩා තේ හැඳි කාලක්. ඒත් එක්කම ලුණු චුට්ටකුත් එකතු කරගෙන අපි මේ ටික ආපහු පාරක් හොඳින් කවලම් කරගමු. ඊළඟට අපි කලින් අරන් තියාගත්ත පොල් කිරි වලින් ටික ටික එකතු කරගෙන මේ වගේ ආයි පාරක් කවලම් කරගමු. හරි, දැන් අපේ පුඩින් මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඊළඟට අපි මේ ටික පැත්තකින් තියලා අපේ කැරමල් එක හදාගමු. මම දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 2මාරක් දාගන්නවා. සීනි ටික දිය වීගෙන එද්දී හැන්දකින් පොඩ්ඩක් මේ වගේ හා මෙහා කරගන්න. නැත්තම් එක තැන තිබ්බොත් ඒක කර වෙලා තිත්ත රසක් වගේ එන නිසා. සීනි ටික මේ වගේ ලස්සන දුඹුරු පාටකට හැරීගෙන එද්දී අපි මේකට උණු වතුර මේස හැඳි 2ක් විතර එකතු කරගමු. හරි, අපි දැන් කැරමල් එක හදාගෙන ඉවරයි. ඊළඟට අපි පුඩින් එක සෙට් කරගන්න භාජනය අරගෙන ඒකට මේ ටික දාගමු. ඊළඟට අපි හදාගත්ත පුඩින් මිශ්‍රණය මේ වගේ පෙරලා පුඩින් එක සෙට් කරගන්න භාජනයට දාගන්න. අන්තිමට මේකේ උඩින් තියෙන පෙන ටික අපි මේ වගේ හැන්දක් අරගෙන අයින් කරගමු. දැන් මේක ඇතුළට වතුර යන්නේ නැති වෙන්න හොඳින් පියනකින් වහලා අපි මේක ස්ටීම් කරගමු. මේ තියෙන්නේ ඒ වගේ විනාඩි 30ක් ස්ටීම් කරගත්තේ පුඩින් එක. හරියට තැම්බිලාද බලන්න ටූත් පික් එකක් අරගෙන පුඩින් එකේ මැදට ඇනලා බලන්න. ටූත් පික් එක පිරිසිදුව ලස්සනට ගැලවෙලා එනවා නම් පුඩින් එක හොඳට තැම්බිලා. මේ තියෙන්නේ මම කලින් දවසේ රෑ හදාගත්ත අපේ බනානා පුඩින් එක. මම මේක පහුවෙනිදා උදේ තමයි අනිත් පැත්තට හරවගත්තේ. ඉතින් ඒක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක හදන්න හරිම ලේසියි. ඔයාලත් හදලා බලන්න. හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.